හරිද? දැන් මම කතා කරන්න යන්නේ සම්පූර්ණ රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් ගත්තොත් අන්නේ සම්පූර්ණ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව කොහොමද තුලිත කරන්න කියලා. හරිද? මම ගන්නම් දැන් කතා කරපු එකයි තව එකයි ඊට පස්සේ ඔයාලට ගෙදර වෙන්න. හරිද? දැන් කතා කරපු එකේ අපි මොනවද ගත්තේ? MnO4- දැම්මා. C2O4 2- දැම්මා. හැදුනේ මොනවද? ආම්ලික මාධ්‍ය නිසා Mn2+ හැදුණා. 2යි CO2 හැදුණා. ඔහොම ලියාගෙන ඊට පස්සේ බලන්න මේ එක එක්කිනාගේ ඔක්සිකරණ අංක. මෙයාගේ කීයද? ඍණ 2 වරක් 4 ඍණ 8යි. ඍණ 8 එහා පැත්තට ගියාම ධන 8යි. ධන 8 එකක් කැපුණාම ධන 7යි. මෙයාගේ ධන 7යි. මෙයාගේ දෙන්නගෙම ගත්තොත් 4 වරක් 2 8යි ඍණ ධන වෙනවා. ඊට පස්සේ ධන 6යි. දෙකක් ගියාම ධන 6යි. මෙයාගේ ධන 2යි. මෙයාගේ ධන ඔක්සිජන් දෙන්නෙක් කෙනා ඍණ 2 වරක් ඍණ 2 ඍණ 4යි එහා පැත්තට ගියාම ධන 4යි. ඒ වගේ දෙන්නෙක් කෙනෙකුට ධන 8යි. තේරුණාද? එතකොට මොකද්ද වෙන්නේ? මෙයා. ඉතින් මෙයා ලියාගමු. මෙයා මොකද්ද වෙන්නේ? මෙයා ඔක්සි හරණය වෙනවා. ධන 7 ධන 2 වෙන්නේ ඉලෙක්ට්‍රෝන 5ක් අරන්. හරි. ධන 6 මොකද වෙලා තියෙන්නේ? ධන 8 වෙන්නේ ඉලෙක්ට්‍රෝන 2ක් අරන්. දෙකක් පිට කළා. හරිද? එතකොට බලන්න මෙයා පිට කරපු ඉලෙක්ට්‍රෝන 2 මෙයා අර ගන්නවා. මෙයා පිට කරපු ඉලෙක්ට්‍රෝන තමයි මෙයා ගන්නෙ. හරිද? දැන් මෙයාට Mn4- Mn2+ නම් මොකද්ද වෙන්න ඕනේ? ඉලෙක්ට්‍රෝන 5ක් එයා ගන්න ඕන. හැබැයි මෙයා ඉලෙක්ට්‍රෝන 2යි නිදහස් කරන්නේ. හරිද? එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? මේ උඩ ඉලෙක්ට්‍රෝන 2 සමාන වෙන්න ඕන. එහෙනම් මොකද්ද වෙන්න ඕන? ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 10ක් වෙන්න ඕන. හරිද? නැත්නම් එහෙම ඕනෙත් නැහැ. කියන්නේ මෙයා නිදහස් කරන ඉලෙක්ට්‍රෝන තමයි මෙයා ගන්න. හරිද? එහෙනම් ඊට පස්සේ මෙහෙම ලියාගත්තට පස්සේ සරලවම ගන්න. ඔයා කරන්න තියෙන දැන් මේ C2O4 2- ගේ C2 CO2 වෙන්න ඉලෙක්ට්‍රෝන 2ක් නිදහස් කරනවනේ. මේ උඩ තියෙන 2 හරිද? ඒක යන්න ඕන C2O4 2- නෙමෙයි අනිත් එක්කෙනාට. මෙයාට 2. MnO4- Mn2+ බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන 5ක් නිදහස් කරනනේ. ඒ 5 එන්න ඕන Mn4 2- දැන් මෙතන Mn මෙයාට යනවා නම් මෙතෙන්ටත් 2 එන්න ඕන. හරිද? මෙතෙන්ටත් 2 එන්න ඕන. හරිද? එතෙන්ටත් 2 අනිවාර්යයෙන්ම එන්න ඕන. හරි. මෙයා MnO4- Mn2+ නෝඩ ඉලෙක්ට්‍රෝන 5ක් නිදහස් වෙනවනේ. ඒ 5 MnO4- නෙවෙයි යන්න ඕන අනිත් එක්කෙනාට. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන මාරු වීමක් තමයි වෙන්නේ 5යි. මෙයාට 5යි. එහෙනම් 5 වරක් 2 ගත්තොත් මෙතන කීයද? 10යි. තේරෙනවද? දැන් මෙහෙම අවස්ථාවේදී මේවා මේ ඉලෙක්ට්‍රෝන ගණන් බෙදෙන්නේ නැහැනේ. මෙතෙන් ඔයා හිතන්න 5 නැතුව 6 ආවොත් මෙතෙන්ට 2 තිබ්බොත් එතකොට මේක මේකෙන් බෙදලා තුලිත කළා තුලිත මේක තමයි දෙපැත්ත මාරු කරලා ලියන්නේ. හරිද? දැන් මෙතන එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද බෙදෙන්නේ නැහැනේ. හරි. මේකෙදි යන ඉලෙක්ට්‍රෝන 2 එන්නේ එයාට නෙමෙයි අනිත් එක්කෙනාට. මෙයා ගන්න ඒ ඉලෙක්ට්‍රෝන 2 ගන්න මෙයා. මේ 5 යන්නේ අනිත් එක්කෙනාට. තේරුණාද? අන්න එහෙම තමයි යන්නේ. කියන්නේ මාරු වීමක් කරගන්න ඕන. ඊට පස්සේ දැන් කරගන්න ඕන දෙපැත්තෙම තියෙන ආරෝපණ ගන්න ඕන. හරිද? මෙහෙම වරහන්න ඕනේ. ඔක කොලයක කරගත්තාම හරි. ඊට පස්සේ උත්තර පත්‍රයට අපි තනි සමීකරණ ලියවහම ලකුණු දෙනවා. 2 වරක් ඍණ 2යි. 5 වරක් ඍණ 2 කීයද? ඍණ 10යි. ඔය දෙකේම එකතුව සම්පූර්ණ මේ පැත්තේ තියෙනවා ඍණ 12. මේකේ 2 වරක් 2 ධන 4යි. මේ පැත්තේ ආරෝපණයක් නැහැ. හරිද? එහෙනම් ධන 4යි තමයි මේ පැත්තේ සමස්ත ආරෝපණය වෙන්නේ. මොකද්ද වෙන්නේ එහෙනම්? අපි ආම්ලික මාධ්‍යෙදී මේක කරන්නේ. එහෙනම් ආම්ලික මාධ්‍යයේදී අපි දාන්නේ H+. හරි. H+ දාන්නේ ඍණ වැඩි එක්කෙනාට. එහෙනම් ඒ කියන්නේ මේ ඍණ වැඩි 12යි- ට 12යි- ඍණ 12 ධන 4 වෙන්න නම් H+ කීයක් ඕනද? අපිට අවශ්‍ය වෙනවා H+ කීයද? 16යි H+ අපිට ඕන වෙනවා. ඒව ගණන්. හරිද? ඒව ගණන්. ඇයි 12 බලන්න. ඍණ 12 ධන 4 වෙන්නේ. ඍණ 12නේ. 11 12 එහෙම කියන්නේ ඍණ 12 බිඳුව වෙන්න නම් H+12ක් ඕන. ධන 4 නම් තව 4කුත් ඕන. කියන්නේ 16ක් ඕන. හරිද? ඊට පස්සේ
මේ h plus 16 මේ පැත්තේ තුලිත කරන්න වෙන h plus 30ද බලනවා. නෑ. එහෙනම් ඒ h plus 16 තුලිත කරන්න අපිට ඕන H2O. එහෙනම් අපි H2O කියහම 16 නම් අපිට අවශ්‍ය වෙන 8. ඔන්න ඔහමයි කෙලින්ම දුන්නොත් අපි තුලිත කරන්නේ. හරිද? අපි තව එකක් කරලා ඊළඟ එක වලට හෝම්වර්ක් තමයි තියෙන්නේ. ඊළඟට අපි ගමු Cr2O7. හරි. රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් වෙන්න නම් අනිවාර්යෙන්ම එක්කෙනෙක් ඔක්සිකරණය වෙන්න ඕන, අනිත් එක්කෙනා ඔක්සිහරණය වෙන්න ඕන. ප්‍රතික්‍රියාවක් දැක්කොත්, තුලිත කරන ප්‍රතික්‍රියාවක් දැක්කොත් ඔයා මුලින්ම කරගන්න ඕනේ එයා රෙඩොක්ස් ප්‍රතික්‍රියාවද කියලා බලන්න. කොහොමද බලන්නේ? එක එක්කෙනාගේ ඔක්සිකරණ අංක ලියාගෙන එක්කෙනෙක්ගේ ඔක්සිකරණ අංකය වැඩි වෙනවා නම් එයා ඔක්සිකරණය වෙනවා. එක්කෙනෙක්ගේ ඔක්සිකරණ අංකය අඩු වෙනවා නම් එයා ඔක්සිහරණය. එහෙම ඔක්සිකරණය සහ ඔක්සිහරණය වෙන්න වනම් එයා රෙඩොක්ස් ප්‍රතික්‍රියාව. අනිත් ඒවා තුලිත කරන්න අපි කලින් දවසක කතා කර ඒ විදිය තමයි ඒවා තුලිත කරන්නේ. හරිද? මේවා රෙඩොක්ස් ප්‍රතික්‍රියා. හරිද? මෙයා SO2 එක්ක මේක අර භාවිතා කරන තරමට තමයි ඔයාලට මේවා මෙයා මොකද ටක් ගාලා වෙන්නේ, මෙයා මොකද්ද වෙන්නේ, මේකට ටක් ගාලා අපිට හිතින් තුලිත කරගැනීමේ හැකියාවක් තියෙනවා භාවිතය වැඩි වෙන තරමට. හරිද? සවයලා කරන්න ඕනේ මේක හොඳට පාවිච්චි කරන්න, යූස් කරන්න ඕනේ. යූස් කරන තමයි ඔයාලට හොඳට මතක තියෙන්නේ. හරිද? ආම්ලික මාධ්‍යයේදී Cr2O4 2- මොකද වෙන්නේ? 2යි Cr3+ බවට පත් වෙනවා. SO2 SO4 2- බවට පත් වෙනවා. ඊට පස්සේ අර විදියම අපි ලියා ගන්න ඔක්සිකරණ අංක. මෙයාගේ 7 2 14යි, ඍණ 14නේ. එහා පැත්තට ගියාම ධන 4යි. එකෙන් දෙයක් ගියාම ධන 12යි. මෙයාගේ ධන 4යි. මෙයාගේ ධන 6යි. ඒව නම් මම කියන්නේ. මෙයා කීයද? ධන 6යි. එතන මොකද වෙලා තියෙන්නේ? මෙයා ධන 12 ධන 6 වෙලා ඉලෙක්ට්‍රෝන 6ක් එයා මොකද කරලා තියෙන්නේ? ලබාගෙන. මේ ධන 4 ධන 6 වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් එයා නිදහස් කරලා. ඊට පස්සේ බලන්න මේ දෙක බෙදෙනවද? බෙදෙනවා. කොහොමද බෙදෙන්නේ? 1ට 3 අනුපාතේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ දෙක මාරු කරලා අපි දාන්න ඕන. ඒ කියන්නේ එක එන්නේ SO2 ගෙන් නම් මේක තියෙන්නේ එයාට නෙමෙයි අනිත් එක. ඒතකොට එක අපි සාමාන්‍යයෙන් දාන්නේ 3 එන්නේ මෙයාගෙන් නම් ඒක දාන්න ඕන අනිත් අයට. ඒ කියන්නේ මෙයාට. හරි. එතන මාරු කිරිල්ලක් තමයි ඊට පස්සේ අපි කරගන්න ඕන 3. මෙයාට දැම්මම මෙයාට දාන්න ඕන. ඊට පස්සේ මොකද කරගන්න තියෙන්නේ? අපි ගන්නවා දෙපැත්තෙම සමස්ත ආරෝපණ. මෙයාගේ ගත්තොත් ඍණ 2යි. මෙයාගේ ගත්තොත් නෑ. එහෙනම් සමස්ත ආරෝපණය කීයද නේ? නෑනේ ආරෝපණය. ඍණ 2යි. තර මේ පැත්තේ බලන්න. ඍණ 2 වරක් ධන 3 ධන 6යි. 3 වරක් 2 ඍණ 6යි. ධන 6යි ඍණ 6යි බිඳුවයි. මොකද්ද වෙලා තින්නේ? සමස්ත ආරෝපණය බිඳු වෙලා. එහෙනම් මොකද්ද කරගන්න ඕන? ඍණ වැඩි පැත්තට තමයි අපි ආම්ලික මාධ්‍යයේදී H+ දාන්නේ. ඍණ 2 බිඳු වෙන්න H+ කීයක් ඕනද? H+ අපිට අවශ්‍ය වෙනවා 2. හරි. ඊට පස්සේ ඒ H+2 තුලිත වෙන මේ පැත්තේ H+ නැහැනේ. එහෙනම් H+ තුලිත කරන කොනවද දාන්නේ? H2O දාන්න. H2O දාන්න. හරිනේ. බලන්න ඔක්සිජන් තුලිත කියලා. ඊට පස්සේ එහෙම අන්තිමේදී බලන්න ඔයා තුල් ප්‍රතික්‍රියා හරිද බලන්න ඔයා ඔක්සිජන් තුලිත බලන්න. මේ පැත්තේ 7යි. 3 වරක් 2 6යි. ඒ කියන්නේ 13ක් තියෙනවා මේ පැත්තේ ඔක්සිජන්. මේ පැත්තේ 4 වරක් 3 12යි. මෙතන කිය 13. හරි. එහෙනම් මං හිතනවා ඇති රෙඩොක්ස් ප්‍රතික්‍රියා කොටස තේරෙන්නේ නැති කියලා. මේ ආශිත මං ගෙදර වැඩක් දෙන්න. මේවා පාවිච්චි කරන තරමට තමයි ඔයාලට මේවා පුළුවන් වෙන්නේ. හරිද? දැනට අමාරු වෙන්න පුළුවන්. නමුත් කාලයක් ඔයා හොඳට පාවිච්චි කරොත් ඔයාට තියෙන ලේසිම කොටස වෙනවා. කාලයත් එකයි හරිද තුලිත කිරීම කියලා කියන්නේ ඔයාලට සරල දෙයක් වෙනවා. ඔයා හැබැයි ඒක හොඳට පාවිච්චි කරොත් විතරයි. හරිද? පාවිච්චි කරන්න නැතුව ඔයා නිකන් ඔහේ මේක තිබ්බොත් ඔයාලට ඉතින් කවදාවත් හරියන්නේ නැහැ. හරිද? ඔයාලට පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් පාවිච්චි කරොත් තමයි. මේක භාවිතා කරොත් අමාරුවෙන් හරි කොහොම හරි හදන විදිය තේරුම් ගත්තොත් තමයි ඔයාලට මේක මතක තියෙන්නේ. හරිද? ඒ නිසා මේ වගේ සමීකරණ නම් ඔයා අමාරු නම් ආයෙ කරන්න ඕන. හරිද? ඒක එහෙම නැතුව මේක කරන්න බෑ. හරිද? බෑ. ඉබේ පහළ වෙන්නේ නැහැ. හරිද? පුහුණු වීම තුලින් තමයි ඔයාලට කරන්න වෙන්නේ. හරි. එහෙනම් අපි
ඊළඟ කොටසේ තියෙන IUPAC කියන චුට්ටි කොටසක් ඉතින් යුනිට් 3 ඉවරයි. ඒතර මේ කොටස හොඳට බලා ගන්න මේ ආශ්‍රිතව ප්‍රශ්න දෙකක් තුනක් වගේ තියෙනවා. පේපරේ හරිද? මේ ආශ්‍රිත පේපර් A-level papers වලත් මේ ආශ්‍රිත ප්‍රශ්න ගොඩක් තියෙන නිසා දැන් මේ 21 වෙනිදා දෙන පේපරෙත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරි. එහෙනම් අපි ඊළඟ කොටසින් හමු වෙමු.